මුලින්ම ආයුබෝවන් කියනවා මගේ channel එක බලන යාළුවෝ සියලුම දෙනාට. ඔන්න මම කලින් වීඩියෝ එකේදී කිව්ව විදිහටම ඉලෙක්ට්‍රොනික තේරෙන සිංහලෙන් වීඩියෝ මාලාවේ ඊළඟ වීඩියෝ එක අද මේ විදිහට අරගෙන එනවා. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මුලින්ම channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. මොකද ඉලෙක්ට්‍රොනික වගේම අපිට එදිනදා ජීවිතයේදී වැදගත් වෙන බොහෝ දේවල් මම මේ channel එකෙන් ඔයාලට ඉස්සරහට අරගෙන එනවා. අද වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක කතා කරන්න හිතාගෙන ඉන්නේ 5 band color code resistor වලගේ හොයන විදිහ. ඒ කියන්නේ වර්ණ තීරු පහක් සහිත ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධී අගය අපි කොහොමද හොයන්නේ කියන එක තමයි අද සාකච්ඡා කරන්නේ. මුලින්ම කියනවා මේ වීඩියෝ එක ඉතා වැදගත් වීඩියෝ එකක් හින්දා පොඩ්ඩක්වත් ස්කිප් කරන්න එපා. මුලින් ඉඳන් වීඩියෝ එක හරියට බැලුවොත් එහෙම මේ 5 band color code resistor වල අගය හොයන එක ඉතාම හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම කියනවා ඔයාලා මගේ කලින් වීඩියෝ එක, ඒ කියන්නේ 4 band color code resistor, ඒ කියන්නේ වර්ණ තීරු 4ක් සහිත ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධියගේ හොයන පාඩම මම මීට කලින් වීඩියෝ එකේදී කළා. ඔයාලා තාම මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න කලින් මුලින් මේ වීඩියෝ එක බලලා ඉන්න. එතකොට ඔයාලට මේක හරි පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඔයාලට දැනටම බලා ගන්න පුළුවන් වේවි ස්ක්‍රීන් එකේ තියෙනවා 5 band color code resistor වලට අදාළ වර්ණ තීරු සටහන. මේක අර කලින් වීඩියෝ එකේදී තිබුණ 4 band color code resistor වල අගය හොයන වර්ණ තීරු සටහනට බොහෝ සෙයින් සමානයි. සුළු වෙනස්කම් කිහිපයක් තියෙන්නේ. ඉතින් මේකත් අපි මතක තියාගන්න ඕන. මේක මුලින් නම් අපහසු වෙයි. නමුත් අපි මේක භාවිතා ගන්නකොට අපිට මේක නිකම්ම මතක හිටිනවා. එහෙම නැත්නම් අපි මේක කොහේ හරි ලියලා තියාගමු. එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා ෆෝන් එකේ තියාගත්තම අපිට මේක භාවිතා කරනකොට මේක බැලුවම හරි පහසුවෙන් අගය හොයා ගන්න පුළුවන්. හරි, එහෙනම් අපි යමු උදාහරණ කිහිපයක් බලන්න. මම මුලින්ම ඔයාලට පෙන්නන්නම් පරිපතයක කොහොමද මේ 5 band color code resistor තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ පරිපතය බලන්න. මේක SMPS power supply board එකක්. අපි කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්ත මෙන්න මේ 4 band color code resistor, ඒ කියන්නේ වර්ණ තීරු 1 2 3 4ක් තියෙන එක. අද අපි ඉගෙන ගන්න 5 band color code resistor මේ තියෙන්නේ වර්ණ තීරු 5ක් 1 2 3 4 5යි. ඔන්න ඔය විදිහට වර්ණ තීරු 5ක් සහිත ප්‍රතිරෝධක තියෙනවා. එතකොට අපි මේ බලන්න හොඳට බලා ගන්න පුළුවන් වර්ණ තීරු 5ක් තියෙනවා. එතකොට අපි කොහොමද ඒ වගේ ප්‍රතිරෝධී අගය බලන්න කියලා අපි අද ඉගෙන ගමු. බලන්න ඔයාලට ස්ක්‍රීන් එකේ මම දාලා තියෙනවා, බලා ගන්න පුළුවන් වේවි. ඔය ප්‍රතිරෝධකය ගැන. ඔය ප්‍රතිරෝධකයේ වර්ණ තීරු 5ක් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. වර්ණ තීරු 4ක් සහිත ප්‍රතිරෝධකවල අපිට පහසු වුණා ගණනය කිරීම මොන පැත්තෙන්ද කරන්න කියලා. මොකද අන්තිම පැත්තට අපි භාවිතා කරේ සිල්වර් වර්ණය නැත්නම් රිදී වර්ණය, එහෙම නැත්නම් රත්තරන් වර්ණය තිබුණොත් ඒ පැත්ත තමයි අපි අවසාන පැත්තට ගත්තේ. එතකොට ඒ පැත්ත නැතුව අනිත් පැත්තෙන් ඉඳලා තමයි ගණනය කිරීම කරේ. නමුත් වර්ණ තීරු 5ක් සහිත ප්‍රතිරෝධකවල එක පොඩ්ඩක් වෙනස් වෙනවා. අන්තිම තීරුවට සිල්ල පාට රත්තරන් පාට එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙනින් වර්ණත් එන්න පුළුවන්. මේ වර්ණ සටහනේ තියෙන වෙනින් වර්ණත් එන්න පුළුවන්. එතකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕන, මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන මොන පැත්තේ ඉඳලාද අපි ගණනය කිරීම ආරම්භ කරන්න කියලා. මොකද
දැන් ඔයාලට දැනට ස්ක්‍රීන් එකේ පේන ප්‍රතිරෝධකය දිහා පොඩ්ඩක් බලන්නකෝ. එතකොට ඒකේ මුල් පැත්තේ කොළ පාට තියෙනවා, අනිත් පැත්තේ රතු පාට තියෙනවා. එතකොට අපි මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන කොළ පාට පැත්තේ ඉඳලාද ගණනය කිරීම පටන් ගන්න නැත්නම් රතු පාට පැත්තේ ඉඳන්ද කියලා. අන්න ඒකට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. හොඳට බලන්න ප්‍රතිරෝධකේ අතර ගත්තට පස්සේ ප්‍රතිරෝධකයක් ඔය වගේ බලන්න 4 වෙනි වර්ණ තීරුවත් 5 වෙනි වර්ණ තීරුවත් අතර අනිත් වර්ණ තීරුව අතර පරතරයට වැඩිය සුළු පරතරය වැඩිවීමක් තියෙනවා. මුල් වර්ණ තීරුව වල පරතරයට වඩා 4 වෙනි වර්ණ තීරුවේ සහ 5 වෙනි වර්ණ තීරුවේ පරතරයේ වැඩිවීමක් තියෙනවා. අන්න එතකොට අපි ඒ විදිහට තමයි මේ වර්ණ තීරු පහක් සහිත ප්‍රතිරෝධකවල අගය හොයනකොට ප්‍රතිරෝධකේ මොන පැත්තින්ද පටන් ගන්න කියන එක තීරණය කරන්න. එතකොට අපේ වම් අත පැත්තට අපි ගන්නවා මුල් වර්ණ තීරු 3 සමාන පරතරයන් තියෙන වර්ණ තීරු 3 සහ දකුණු අත පැත්තට ගන්නවා 4 වෙනි 5 වෙනි වර්ණ තීරු. අපිට ඒක දැනගන්න පුළුවන් පරතරයේ වැඩි පැත්ත. 4 වෙනි සහ 5 වෙනි වර්ණ තීරු අතර පරතරය වැඩි නම් ඒක අපි දකුණු අත පැත්තට ගන්නවා. අන්නේ විදිහට මුලින්ම ප්‍රතිරෝධකය අපි තියාගත්තට පස්සේ අපිට ලේසි මේකේ අගය හොයන්න. එහෙනම් අපි උදාහරණ කිහිපයකින් බලමු මේකේ අගය හොයන්නේ කොහොමද කියලා. මම පැහැදිලිව කියලා දෙන්නම්. සටහනක් මාර්ගෙන් කියලා දෙන්නම්. එතකොට ඔයාලට මේක අවබෝධ කරගන්න පහසුයි. මුලින්ම බලන්න ඔය ස්ක්‍රීන් එකේ තියෙන ප්‍රතිරෝධකය අපි බලමු. ඒකෙන් පටන් ගමු කොහොමද අගය හොයන්නේ කියලා. මම මේ විදිහට සටහනකින් ඇදලා පෙන්නන්නම් ඔයාලට ඒක. බලා ගන්න. අපි මුලින්ම ප්‍රතිරෝධකය අඳගමු මේ විදිහට. පහසුවෙන් මම ටිකක් ඒක ලොකුවට අඳින්නම්. ඔය විදිහට ප්‍රතිරෝධකය ගත්තොත් අපි මෙන්න මේ විදිහට වර්ණ තීරු තියෙනවා. 1යි 2යි 3යි 4යි මෙන්න මම කිව්ව විදිහට 4 වෙනි සහ 5 වෙනි වර්ණ තීරු මේ 5 වෙනි වර්ණ තීරුව පොඩ්ඩක් මෙන්න මේ විදිහට 4 වෙනි වර්ණ තීරුවට වැඩිය පොඩ්ඩක් දුරින් තමයි තියෙන්නේ. එතකොට ඒ විදිහට බලා ගන්න පුළුවන්. බලන්න ඔයාලට බලන්න තියෙන ප්‍රතිරෝධකයේ තියෙන වර්ණ ටික බලමු අපි. පළවෙනි වර්ණයට අපි ඉස්සෙල්ලා මේ විදිහට අංක කරගමු. මේක පළවෙනි වර්ණය, දෙවෙනි වර්ණය, තුන්වෙනි වර්ණය, හතරවෙනි වර්ණ තීරුව, පස්වෙනි වර්ණ තීරුව. ඔය විදිහටනේ තියෙන්නේ. ඊට පස්සේ බලන්න පළවෙනි වර්ණ තීරුවේ තියෙන මොකද්ද? පාට කොළ පාට. එතකොට කොළ පාට වලට අගය බලන්න ඔය වර්ණ තීරු සහිත ලිස්ට් එකේ බලන්න කොළ පාට වර්ණ තීරුවට අදාළව තියෙන්නේ අංක 5. ඊළඟට තියෙන්නේ දම් පාට. බලන්න. දම් පාට වර්ණ තීරුවට අදාළ අංකය අංක 7. ඊට පස්සේ තුන්වෙනි වර්ණ තීරුව බලන්න රතු පාට තියෙන්නේ. රතු පාට වර්ණ තීරුවට අදාළ අංකය අංක 2. ඊළඟට හතරවෙනි වර්ණ තීරුව තියෙන්නේ කළු පාට. කළු පාට වර්ණයට අදාළ අංකය අංක 0. ඊළඟට තියෙන රතු වර්ණය කියන්නේ බලන්න අන්තිම වර්ණ තීරුවේ තියෙන්නේ. එතකොට ඒක 102යි කියලා තියෙන්නේ. අපි මේ අවස්ථාවේ කතා කරන්නේ මේක සහනතාවගේ. මම ඒක වෙනම වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්. එතකොට බලන්න මෙන්න මේ විදිහට තමයි අගයන් එන්නේ. අපි එතකොට බලමු මේක කොහොමද හරියට අපි අගය හොයාගන්න කියලා. එතකොට අපි 4 band resistor වල නම් අපි ගත්තේ පළවෙනි වර්ණ තීරු 2 ලිව්වා. දෙකට අදාළ අංක 2 ලිව්වා. තුන්වෙනි වර්ණ තීරුවට අදාළව බිංදු ප්‍රමාණයක් යෙදුවා. එතකොට මේකෙදී අපි කරන්නේ මේ විදිහට නෙමෙයි. පළවෙනි වර්ණ තීරුව අගය මේ විදිහට ලියා ගන්නවා 5. දෙවෙනි වර්ණ තීරුව අගයත් මේ විදිහට ලියා ගන්නවා 7. තුන්වෙනි වර්ණ තීරුවේ අගයත් මේ විදිහට ලියා ගන්නවා 2. හතරවෙනි වර්ණ තීරුවේ අගයට
හතරවන වර්ණ තීරුව අගයට අනුරූප වෙන විදිහට බිංදු ප්‍රමාණයක් යොදා ගන්න. එතකොට මෙතන හතරවෙනි වර්ණ තීරුව තියෙන බිංදුවයි. එතකොට අගයක් නැහැ. එතකොට අපි බිංදු සටහන් කරන්නේ නැහැ. ඔන්න ඔය ඕම් ප්‍රමාණය තමයි මේකේ එන්නේ. පැහැදිලි ඇති. පළවෙනි වර්ණ තීරුවට අදාළ අගය සටහන් කරගත්ත, දෙවෙනි වර්ණ තීරුව අදාළ අගය සටහන් කරගත්ත, තුන්වෙනි වර්ණ තීරුවේ අගයට අදාළ අගය සටහන් කරගත්තා. හතරවන වර්ණ තීරුවට අදාළ අගයට සමාන වෙන විදිහට බිංදු ප්‍රමාණයක් සටහන් කරා. නමුත් මේක හතරවෙනි වර්ණ තීරුවේ කළු පාට තියෙන නිසා බිංදු වෙන්නේ අගයක් නැහැ. එතකොට අපි අගයක් සටහන් කරන්නේ. මෙන්න මේ ඕම් ප්‍රමාණය තමයි එන්නේ. මේක 18 අඩු සංඛ්‍යාවක් නිසා අපි ඕම් වලින්ම තමයි සඳහන් කරන්නේ. පැහැදිලි ඇති ඔයාලට. ඊට පස්සේ දැන් බලන්න ඔය දැන් ස්ක්‍රීන් එකේ පේන තියෙන ප්‍රතිරෝධක අපි බලමු අගය හොයන්න කොහොමද කියලා. මම ඒකත් සටහනකින් ඔයාලට ඇඳලා පෙන්නන්නම්. අපි මේ විදිහට ප්‍රතිරෝධකය ඇඳගමු. ඔය විදිහට වර්ණ තීරු පහ අපි සටහන් කරගමු මේ විදිහට. පළවෙනි වර්ණ තීරුව, දෙවෙනි වර්ණ තීරුව, තුන්වෙනි වර්ණ තීරුව, හතරවෙනි වර්ණ තීරුව, පස්වෙනි වර්ණ තීරුව. පැහැදිලි. හතරවෙනි වර්ණ තීරුවට එඩිය ටිකක් දුරින් තමයි තියෙන්නේ. අපි බලමු අපි මේක මුලින් අංක කරගමු. මේක පළවෙනි වර්ණ තීරුව, දෙවෙනි වර්ණ තීරුව. අතර මේ විදිහට අංක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේක මම මේ හොඳටම පැහැදිලිව ආධුනිකයෙකුට පවා තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි වෙන්න තමයි මම මේක කියලා දෙන්නේ. තුන්වෙනි වර්ණ තීරුව, හතරවෙනි වර්ණ තීරුව, මේක පස්වෙනි වර්ණ තීරුව. එතකොට බලන්න පළවෙනි වර්ණ තීරුවට අදාළ වර්ණය මොකද්ද? බලන්න ස්ක්‍රීන් එකේ වලට පේන්න ප්‍රතිරෝධකේ පළවෙනියට තියෙන්නේ රතු පාට වර්ණය. එතකොට රතු පාට වර්ණයට අදාළ බලන්න chart එකේ අගය රතු වර්ණයට අදාළ අගය 2. ඊළඟට තියෙන්නේ කළු වර්ණය. කළු වර්ණයට අදාළ අගය 0. ඊළඟට තියෙන්නේ කළු වර්ණය. කළු වර්ණයට අදාළ අගය 0. ඊළඟට තියෙන්නේ දුඹුරු වර්ණය. දුඹුරු වර්ණයට අදාළ අගය 1. බලන්න chart එකේ පැහැදිලි 1. ඊළඟට තියෙන්නේ දුඹුරු වර්ණය. එතකොට මේ අවසාන පස්වෙනි අගය සහනතාවය නිසා බලන්න 100ට 1යි කියලා තමයි ඒකේ සටහන් කරලා තියෙන්නේ. අපි මේ අගය මේ අවස්ථාවේ අමතක කළා. ප්‍රතිරෝධකයේ අගය විතරක් හොයමු. කලින් එකේ විදිහටම බලන්න මේකෙත් ඒ විදිහම තමයි. පළවෙනි වර්ණ තීරුවට අදාළ අගය සටහන් කරගත්තා. දෙවන වර්ණ තීරුවට අදාළ අගය සටහන් කරගත්තා. තුන්වෙනි වර්ණ තීරුවට අදාළ අගය සටහන් කරගත්තා. හතරවෙනි වර්ණ තීරුවට අදාළ අගයට සමාන වෙන විදිහට බිංදු ප්‍රමාණයක් යොදාගත්තා. හතරවෙනි වර්ණ තීරුව තියෙන්නේ 1. ඒක නිසා අපි 1 බිංදුවක් දාගත්තා. ඔන්න. ඔක තමයි මේ ප්‍රතිරෝධකේ අගය වෙන්නේ. එතකොට අපි ඕම් 990ට වැඩි 999ට වැඩියෙන් තියෙනවා නම් ඕම් 1000 ඉඳලා අපි ඕම් වලින් ප්‍රකාශ කරන්නේ නැහැ, කිලෝ ඕම් වලින් ප්‍රකාශ කරන්නේ. ඔයාලට ඒ chart එක මතක නැත්නම් මම ආපහු ස්ක්‍රීන් එකේ දාන්නම් බලා ගන්න පුළුවන් ඔයාලට. එතකොට අපි ඕම් කිලෝ ඕම් කරන්න නම් කිලෝ ඕම් මේකට ඕම් 1000ක් තියෙන නිසා මේක 1000ෙන් බෙදනවා. එතකොට මේක පිළිතුරු වෙන්නේ 2 කිලෝ ඕම්. ඔක තමයි පිළිතුර. හරි සරලයි ඒක. හොයාගන්න විදිය. පළවෙනි වර්ණ තීරුවගේ සටහන් කරගත්ත, දෙවෙනි වර්ණ තීරුවගේ සටහන් කරගත්ත, තුන්වෙනි වර්ණ තීරුවගේ සටහන් කරගත්ත, හතරවෙනි වර්ණ තීරුවගේට අදාළ වෙන විදියට බිංදු යොදාගත්තා. එතකොට ඒ ප්‍රමාණය තමයි මේ ප්‍රතිරෝධකේ අගය වෙන්නේ. පැහැදිලි ඇති. ඔයාලට තවත් පැහැදිලි වෙන්න මම තවත් උදාහරණයක් අරගෙන එන්නම්. බලන්න ඔය ස්ක්‍රීන් එකේ ඔයාලට බලා ගන්න තියෙන ප්‍රතිරෝධකේ මම එකක් සටහනකින් හදලා පෙන්නන්නම්. ඒකේ අපි අගය හොයන විදිහ බලමු.
මේ විදිහට අපි ප්‍රතිරෝධක ඇඳගත්තම වර්ණ තීරුව ටික සටහන් කරගමු. පළවෙනි වර්ණ තීරුව, දෙවෙනි වර්ණ තීරුව, තුන්වෙනි වර්ණ තීරුව, හතරවෙනි වර්ණ තීරුව, 4 සහ 5 අතර දුර වැඩි. ඒක නිසා අපි එන්නේ විදිහට සටහන් කරගන්නවා. අපි අංක කරගමු. පළවෙනි වර්ණ තීරුව, දෙවෙනි වර්ණ තීරුව, තුන්වෙනි වර්ණ තීරුව, හතරවෙනි වර්ණ තීරුව, පස්වෙනි වර්ණ තීරුව. ඔය විදිහට අංක කරගමු. ඊට පස්සේ බලන්න කලර් ලිස්ට් එකෙන් ඔය පේන ප්‍රතිරෝධකයට අදාළ අංක ටික අපි සටහන් කරගමු. පළවෙනියට තියෙන්නේ තැඹිලි පාට. එතකොට බලන්න තැඹිලි පාටට අදාළ අංකය අංක 3. ඊළඟට තියෙන්නේ දෙවෙනි වර්ණ තීරුව බලන්න තැඹිලි පාටයේ තියෙන්නේ අංක 3. තුන්වෙනි වර්ණ තීරුව බලන්න සුදු පාට තියෙන්නේ. ඒතකොට සුදු පාටට අදාළ කලර් ලිස්ට් එකේ කීයද අංකේ? අංක 9. ඊට පස්සේ තියෙන හතරවෙනි වර්ණ තීරුව. හතරවෙනි වර්ණ තීරුව තියෙන්නේ කළු. එතකොට කළු පාටට දාල අගය වෙන්නේ බිඳුව. ඊට පස්සේ පස්වෙනි වර්ණ තීරුව. පස්වෙනි වර්ණ තීරුව තියෙන්නේ දුඹුරු. දුඹුරු කියලා කියන්නේ 1/100ට. අපි මේ අගයේ මේ අවස්ථාවේ සටහන් සලකන්නේ නැතුව අපි අගය විතරක් හොයමු. එතකොට පළවෙනි වර්ණ තීරුවට අදාළ අගය ලියාගත්තා. දෙවෙනි වර්ණ තීරුවට අදාළ අගය ලියාගත්තා. තුන්වෙනි වර්ණ තීරුවට අදාළ අගය ලියාගත්තා. හතරවෙනි වර්ණ තීරුවට අදාළ අගයට සමාන වෙන විදිහට බිඳු ප්‍රමාණයක් යොදාගත්තා. එතකොට මෙතන හතරවෙනි වර්ණ තීරුව බිඳුවනේ තියෙන්නේ. කළු නිසා බිඳුවනේ අගය. එතකොට බිඳුවට අගයක් නැති නිසා අපි මෙතන බිඳු ප්‍රමාණයක් සටහන් කරන්නේ නැහැ. එතකොට ඔන්න ඕක තමයි ඕම් අගය එන්නේ. මේක 999ට ඒ කියන්නේ 1000ට වැඩි අඩු ප්‍රමාණයක් නිසා අපි ඕම් වලින් තමයි ওই විදිහට සටහන් කරන්නේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති. වර්ණ තීරු 5ක් සහිත ප්‍රතිරෝධක වල කොහොමද අපි අගය හොයන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එනවා වර්ණ තීරු 6ක් සහිත ප්‍රතිරෝධක වල අගය කොහොමද හොයන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න. වීඩියෝ එකේ මොකක් හරි නොතේරෙන තැනක් තිබ්බොත් එහෙම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. ඒ වගේම වීඩියෝ එක කොහොමද කියලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.